සාරි පිළිගන්න අදත් ඔයාව තවතලුත්ම මූවිය එකට අදත් මංගවාට ගෙනාවේ ගොඩම සුපිරි ෆැන්ටසී මූවිය එකක් මේ කතාවරචුට කතා කළොත් එහෙමඉතින් මේ කතාව සම්පූර්ණම ගෙතිල තියන්නේ සහෝදරයන් දෙදෙනෙක් එක මේ සහෝදරයන් දෙදෙන තීරණය කරන තමන්ගේ ගොරුතුමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න මේ බලාපොරොත්තුව තමයි තමන්ගේම සහෝදරයව තමන් අතින්ම ඝාතනය කරන එක මේ කතාවේ නම තමයි The Legend of the Twin Special කතා පටන්ගන්න ඉස්ස මුද මතක් කරනවා ඇත්නවත් මගේ YouTube channel එක subscribe කරලා නැපල subscribe කරන එක දැන් මෙතන click කරලා subscribe කරන්න ඒත් පුච්චි bell icon එක all කරොත් එමඩ දාපුවම ඔයාගේ ළඟටම notification එක ගෙන ගන්න පුළුවන් like එක දාන්න අමතක කරන්න එපා කතාව පටන් ගන්නේ එක ගමකින් මේ ගමේ ඉන්න මිනිස්සු ටිකව ඉතාම කුරුරු විදිහට එක නායකයෙක් ඝාතනය කරනවා ඝාතනය කරන්න හේතුව වෙන්නේ තමන්ට විරුද්ධව වැඩ කිරීම ප්‍රාදේශීය නායකයෙක් තමයි මේ විදිහට වැඩ පෙන්වන්නේ මෙයා තීරණය කරනවා ගමේ ඉන්න මිනිස්සු ටිකව ඉස්සරහම තමන්ගේ නායකයව ඝාතනය කරන්න නායකයාගේ පුතාට කියන පටන් ගන්නේ ඔයා මංගාවට ආවොත් ඔයාට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඔයාගේ අම්මටයි තාත්තටයි තියන්න දෙනවා කියලා. ළමයා මේ දේ විශ්වාස කරනවා. හැබැයි ඒ සේරම දේවල් මවාපෑමක් විතරයි. ළමයා මරන්න ඉස්සෙල්ලා එයාගේ අම්මවයි තාත්තවයි මරලා තාලා ඊට පස්සේ මේ ළමයාගේ ජීවිතෙත් මෙතනදී ඝාතනය කරනවා. හැබැයි මේ ළමයා මැරෙන්නේ නැහැ. එයාට සිහිය නැති වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. කතාව ඔය විදිහට වස්සර 10ක් ගත වෙලා යනවා. දැන් ඔයාලට බලාගන්න පුළුවන් ඉතින් එක කොල්ලෙක්. මෙයාගේ නම තමයි ජියන් ෂියාවෝ. මෙයා දැන් ඉතින් පුංචි ළමයි කට්ටියක් අල්ලගෙන සෙල්ලම් කර කර තමයි ඉන්නේ. සෙල්ලම් කර කර ඉන්නකොට මෙතෙන්ට එනවා එක මැර සෙට් එකක්. ආවට පස්සේ මේ පොඩි උන් ටික දැනගන්නවා මෙයාලා ඇවිල්ලා තියෙන්නේ හොඳකට නෙමෙයි කියලා. මෙයාලා ඇවිල්ලා මංකොල්ල කාරයෝ සල්ලි බලාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ජියන් තීරණය කරනවා මේ වෙලාවේදී ෂේප් එකේ මාරු වෙන එක තමයි හොඳම දේ. හැබැයි ඉතින් මාරු වෙන්න බෑ. තඩිම තඩි කඩුවක් බෙල්ලට තියලා කියන්න පටන් ගන්නේ ඔයා ගාව තියෙන දේවල් අපිට දෙන්න කියලා. ජියන් ගාව සත පහක්වත් නෑ කියන්න පටන් ගන්නේ. ඇත්තටම මා මරලා වැඩක් නෑ. මං ගාව කිසිම දෙයක් නෑනේ. හැබැයි ඉතින් මට පුළුවන් ඔයාලට උදව් කරන්න. මම දන්නවා සල්ලිකාර කට්ටියක් ඉන්න තැනක්. ඔයාලා මගේ පිටිපස්සෙන් ආවොත් මට පුළුවන් ඔයාලව එතෙන්ට අරගෙන යන්න. අනිත් එක ඔයාගේ ඔය කඩුවට මාව ගැලපෙන්නේ නැහැ. ඒක ගොඩක් ලොකුයිත් එක්ක. කතාව ඇහුණ ගමන් ජියන්ටත් පයින් පාරක් ගහලා ඉස්සර වෙනවා කියලා මෙයාවත් පොඩ්ඩක් බය කරලා ජියන්ව එක්කගෙන යනවා. ජියන් තීරණය කරනවා මං ඔයාලව එක්කගෙන යන්නම් මගේ ගමට. හැබැයි ඉතින් ඔයාලා කියන්නේ ගොඩක් ශක්තිමත් කට්ටියනේ. ගම්මාන වලින් හොරකම් කරන්න එපා. එයාලා ගාව ගොඩක් ලොකු සල්ලි නෑ. හැබැයි මම දන්න එක තැනක් තියෙනවා. එතන ඉන්න කට්ටිය ගාව නම් ගොඩක් සල්ලි තියෙනවා. මෙන්න මේ හාදයට දෙකක් තුනක් එන්න නම් අපිට සල්ලි ටික ඉල්ලගත්ත හැකි. ඊට පස්සේ තීරණය කරනවා පහර දෙන්න. හැබැයි ඉතින් මේ මැර සෙට් එක දන්නේ නැහැ එයාලා මේ ඇවිල්ලා තියෙන්නේ එයාලගේ ජීවිතේ අවසාන තප්පරයට කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ මේ නගරේ ඉන්න භයානකම සටන්කරුවන් 10 දෙනා මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ කට්ටියට පහර දෙනවා තිටි පිටි ගාලා කට්ටියම ඉවරයි. කට්ටියම ඉවරයි කියලා කිව්වට තාම ඉතින් කීප දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. ලොක්ක කල්පනා කරනවා මේ වෙලාවෙදී මේ කොල්ලපියෝ කොහෙටද මේ එකගෙන ආවේ? මේ ඉන්න කට්ටිය ගොඩක් ශක්තිමත් කියලා. මෙයාලට කියන්නේ දසමහා දුෂ්ටයින් කියලා. මේ දසමහා දුෂ්ටයන් අතින් කුඩා කාලේ ඉඳන්ම හදාගත්ත කොල්ලේ තමයි මේ ජියන් කියන්නේ. ලැබුණු අවස්ථාව උපරිමයට ප්‍රයෝජනය අරගෙන ජියන් තීරණය කරනවා එයාගේ ගුරුවරුන්ට එයාගේ දක්ෂතාවය පෙන්වන්න. හැබැයි මෙතනදී හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා. ජියන්ට ප්‍රතිවාදියෙක් හම්බ වෙනවා. එයාට පුදුම හිතෙන්නේ එයා තරම්ම දක්ෂයි. එයා තරම්ම වේගවත්. හරියට එයාගේම කොපියක් වගේ. මෙයාගේ නම තමයි කරන්. කරන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ දසමහා දුෂ්ටයන්ගේ කණ්ඩායමට එකතු වෙන්න. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ. මෙතනදී ජියන්ගේ ගුරුවරු කියන පටන් ගන්නේ ඔයා සුදුස්සෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි ආව කිසිම වෙලාවක බාරගන්නේ නැහැ කියලා මෙයාලා තීරණය කළාට පස්සේ කරන් තීරණය කරනවා ජියන් එක සටන් කරන්න. ජියන්ට පුදුම හිතෙන්න පටන් ගන්නේ එල්ල කරන හැම පහරක්ම හරිම ලේසියෙන් කරන් නතර කරනවා. ඒ ජියන් මේ සටන අතාරින්නේ නැහැ. ජියන් එක ප්‍රහාරක් එල්ල කරනවා
කරන්ගේ දකුණු අත උරෙස්සෙන් පනිනවා. ඊට පස්සේ මෙයාලා සටන් කරන එක පොඩ්ඩක් නතර කරනවා. මොකද මෙතෙන්ට මෙයාලගේ විද්වතා එන හින්දා. මෙයාල දෙන්නගේ සටන කොහෙන්ද නතර වෙන්න කියන එක මෙතනති විද්වතා දන්නවා. ඒක හින්දා එයා තීරණය කරනවා දැම්මම ඕක නතර කරන්න. කරන් කියන්නෙත් ගොඩක් දක්ෂ රණශූරෙක්. ඒක හින්දා එයාටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. තමන්ගේ දක්ෂතාවය වර්ධනය කරගැනීම තුළින් එයාට පුළුවන් ප්‍රවීණයෙක් වෙන්න. මේ දේ මේ විදියට කියලා කරන්ට අවස්ථාව ලබා දුන්නත් කරන්ගේ වම් පැත්තේ උරෙස්ස පැනලා තියෙන හින්දා එයාට සටන් කරගන්න බෑ. මෙන්න මෙතෙන්ට මේ විද්වතා ඇවිල්ලා නැවත පාරක් කරන්ට සුවය ලබා දෙනවා. කරන්ට පුදුම හිතෙනවා. ගෞරවය දක්වනවා. ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුතියි. මට ගොඩක් ලොකු සහනයක් හිතට ගෙන දෙනවා කියලා. කරන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ දෙයක් ඉගෙන ගන්න නෙමෙයි. එයාට අවශ්‍ය කරන්නේ දෙයක් ලබා ගන්න. කරන් හැම කෙනාවම රවට්ටනවා. හැබැයි ජියන්ව රවට්ටන්න බැරි වෙනවා. ජියන් තීරණය කරනවා ඔය අද සතුටු වෙනවද? අද ඔයාට මම දිනන්න අවස්ථාව දුන්නා. අවශ්‍යයි නම් නැවත පාර පුළුවන් සටන් කරන්න කියලා දෙවෙනි පාරට සටන් කරනවා. සටන් කරන වෙලාවෙදී ජියන්ට පුළුවන් වෙනවා කරන්ව වංචා කරලා පරද්දන්න. කරන් ඒ වෙලාවෙදී පිටත් වෙලා යනවා. හැබැයි ඒ වෙනකොටත් කරන් තවත් කෙනෙකුට පණිවිඩයක් යවලා තමයි තියෙන්නේ. එයා මේ තැන හොයාගත්තා. එයා දන්නවා දසමහා දුෂ්ටයන් කොහෙද දැන් ජීවත් වෙන්න කියලා. එයාලා ගාවට ඉක්මනින්ම එන්න. මට ඔයාලගේ උදව් ඕන කියලා තමයි මේ පණිවිඩය සඳහන් වෙන්නේ. මේ පණිවිඩය ලබා ගන්නේ ලස්සන කාන්තාවක්. කරන්ගේ පණිවිඩය ලැබුණට පස්සේ මේ කාන්තාව තීරණය කරනවා එයාගේ කණ්ඩායමත් අරගෙන කරන්ට උදව් වෙන්න යන්න. මෙයාලා ඇතුළත් වෙන්නේ අඳුරු නිම්නයට. අඳුරු නිම්නයට මෙයාලා ඇතුළත් වුණත් මේ වෙනකොටත් දසමහා දුෂ්ටයින් දැනගෙන තියෙනවා මෙයාලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. ජියන්ගේ එක ගුරුවරියක් ඇවිල්ලා මේ කට්ටියව නතර කරන්න උත්සාහ කරනවා. මේ ගුරුවරිය ගොඩක් ශක්තිමත්. ඒ වගේම එයාට තියෙනවා වෙන කිසිම කෙනෙකුට පරාද කරන්න බැරි බලයක්. මෙන්න මෙතනදී මේ කුමාරිකාව එල්ල කරනවා එක අල්පිරිති පහරක්. මේ අල්පිරිති පහරට මෙයාව මෝහනය වෙනවා. මෝහනය වීමත් එක්ක මේ කුමාරිකාව දකිනවා එයාගේ යාළුවෙක්ගේ ජීවිතේ අනතුරේ කියලා. එයාව බේර ගන්න කියලා ඒ පාරට කොටු වෙන්නේ මේ කුමාරිකාව. ඇය වැටෙනවා කන්දකින් පල්ලෙහාට. අද නම් මාරම කම්මැලිකමක් තමයි තියෙන්නේ. ගිහිල්ලා හොඳට නිදි ගන්න ඕනේ මලා වගේ කියලා හිතාගෙන යනකොට ජයට තේරෙනවා අහසින් මොනවද වැටෙනවා කියලා. ටිකක් බැලුවට පස්සේ එකපාරට එනවා ලස්සන ගෑනු ළමෙක්. එනවත් එකම දෙනවා හොඳවයින් පයින් පාරක්. ජීන් ගාවටම තමයි වැටෙන්නේ. මේ දෙන්න රෝල්ලා කියලා පල්ලෙහාට වැටෙනවා. අන්තිමට මේ කුමාරිකා වැටෙන්නේ ජීන්ගේ කොන්ද උඩට. ජීන් එකපාරට නැගිටලා මගේ තුනටියත් කැකුමයි කියලා කෑ ගහනකොට තමයි ඉතින් කුමාරිකාව දකින්නේ. ජීන්ට පුදුම හිතෙනවා. එයා පළවෙනි පාර තමයි මේ තරම් ලස්සන ගෑනු ළමෙක් දකින්නේ. හැබැයි එක දෙයක් නම් හොඳටම විශ්වාසයි. මෙයා මේ පළාතේ කෙනෙක් නම් වෙන්න බෑ. ඇත්තටම ඔයාට ලැජ්ජාවක් නැත? ගෑනු ළමයෙකුට කරදරයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තද? බලන්න ඇත්තටම ගෑනු ළමයිද කියලා. හොඳින් අහගන්න මේක. ඔයා හින්දා මට ගොඩක් ලොකු කරදරයක් තමයි සිද්ධ වුනේ. අනිත් එක ඔයා මට පයින්ුත් ගහලා දැන් කියනද සමාවක් ගන්න කියලා. කුමාරිකාවගේ නම තමයි සියුමි. සියුමි දකින්නව ජියන්ගේ අත තුවාල වෙලා තිනවා. සියුමි තීරණය කරනවා බේට් ටිකක් දාන්න. හැබැයි ඉතින් ජියන් නම් මේකට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. සියුමි ජියන්ට බේත් කරනවා. මෙන්න මේ වෙලාවෙදී තවත් ලොකුවට ඒක දැනෙන්න පටන් ගන්නවා. මොකද අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් නැතුව යක්කුවගේ කට්ටියක් එක තමයි ඉතින් හැදලා තියෙන්නේ ජියන්. ආදරය කියන දේ දැන්ලම නැහැ. ආදරය කියන්නේ මොකක්ද කියලා වක්වත් හරියට මෙයා දන්නේ නැහැ. ඉතින් එයා තීරණය කරන මේ විදිහට ගැලම කිස්සර කතා කරන එක මගේ තාත්තට හොඳ නැහැ. අනිත් ඒ තමයි ඔයා කොහෙන් ආවත් කමන්නේ. මට ඔයා වැඩක් නැහැ. ඔයා ඉක්මනට මෙතනින් පිට වෙලා යන්න කියලා. කුමාරිකාව එහෙම ලේසියට මෙයා වතාරින්නේ නැහැ. කුමාරිකාවට ඕන වෙලා තියෙන්නේ හරි මාර්ගය දැනගන්න. හැබැයි කුමාරිකාව තීරණය කරනවා මෙතනින් මේ මෝඩ කොල්ලට මං කවුද කියලා ඇත්තටම කියන්න ඕනේ නැහැ. හොඳම දේ තමයි එයාව රවට්ටලා මට ඕන කරන දේවල් එයාට කියලා කරව ගන්න කියලා. ජියන් කියන පටන් ගන්නේ. අනිත් එක ඔයා මට ණය ගැති. මොකද ඔයා මට පයින් ගැව්වනේ. ඒක හින්දා ඔයා එන්න මාත් එක්ක පොඩ්ඩක් ගමන් කරන්න. ඔයා දන්නවද මේ අහල් පාර තියෙන පොඩි සල්පිලක්. එතෙන්ට කියලා චුට්ටක් කතා බහ කරමු. යයියන්. ජියන් කල්පනා කරනවා ගැල්ලමයි ඔක්කොම එකයිද? එහෙම නැත්නම් මෙයාත් කැමති කඩවසම් පිරිමීටද?
ගිහින් පොඩ්ඩක් බලන්න ඕන කියලා එක යනවා මස්කඩයකට. මස්කඩේ ඉන්න කෙනාගේ තියෙන විශේෂත්වය තමයි කොච්චර මස් ගෙනාවත් මස් ටික ඉවර වෙනවා. හේතුව මොකක්ද කියලත් ඔයා හිතන්න පුළුවන්නේ. හේතුව තමයි මෙයාගේ ඇඟ. මෙයාට තියෙන හරිම කඩවසම් පෙනුවක්. ඒකින්ද ගම්මානේ ඉන්න ඔක්කොම කාන්තාව මෙයාගේ මස් අරගන්නවා. කොච්චර මස් ගෙනාවත්දී මස් ඉවරයි. මෙයා ඉතින් කටේට වැඩ කෑල්ලක් ඒව දාලා පොඩ්ඩක් තවත් ගෑනු කෙනෙක්ව ලයින් පාරක් දාන්න හදනකොටම මෙයාගේ භාර්යාව මෙතෙන්ට එනවා. මොන වැඩ වුණත් වැඩක් නැහැ. ඉතින් මෙයා නෝනට බයයි. නෝන කියන්න පටන් ගන්න මං දැනගත්තා ඔහේව මස් කඩේට දාලා මට වැඩක් කරන්න බෑ කියලා. මොකද ගම්මානේ ඉන්න අනෙත් කට්ටියව සනසන්න ඔහේ යනවනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ගෙදර ආවට පස්සේ මං ඔහේ ගැන බලා ගන්නම් කියලා දිඩිබිඩි ගාලා පහර දෙන පටන් ගන්නවා. අනේ ඉතින් මේ අහිංසක මස්කාරයා තීරණය කරනවා ආයිසරක් තමගේ රාජකාරිය කරන්න. ජියන් මේ වැඩේ හිතාමතාම තමයි කළේ. ගම්මානේ ඉන්න මහතම කාන්තාව වුණත් එයා හිතාගෙන ඉන්නේ එයා තමයි ඉන්න ලස්සනම කෙනා කියලා. කුමාරිකාව දැක්කට පස්සේ කුමාරිකාවට එක එක විහිළු කරන්න පටන් ගන්නවා. හැටි විතර සුවඳත් අවුල්. හැබැයි ඉතින් තමගේ හිතට කොලේ වහලා තමයි ඒ දේවල් කියන්නේ. කුමාරිකාවගේ හිත රිද්දන්න ඕන හින්දා තමයි මෙයාව මෙතෙන්ට ගෙනාවේ. හැබැයි කුමාරිකාව කියන්නේ කපටි බුද්ධියක් තියෙන කෙනෙක්. කියන පටන් ගන්නේ ඔයා ගොඩක් ලස්සනයි. මට පුළුවන් ඔයාට මේකප් එකක් දාන්න. මේකප් එකක් දැම්මොත් එimhe ඔයා ඔයිටත් වඩා ලස්සනට ඉදී. මං ඒ දේ කරලා දෙන්න නියමෙටම කියලා. මොනෝ කරන්නේදී මේ කතාව ඇවුනට පස්සේ මේ මෝඩ ගෑනුකනා ඒක රැවටෙනවා. ජීන්ට සිද්ධ වෙන්නේ මේ පාරත් ඉතින් එයා කරපු ප්ලෑන් එක වරද්ද ගන්න. කියන්න පටන් ගන්නේ මේ ගෑනුකනා ඔහේ මෙයාව බලා ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. මේ ගැලුවා මට මේකප් එකක් දානවා කිව්වා. ඒ මේකප් එක දානකම් එයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා ජීන්ටත් බයින්න පටන් ගන්නවා. ජීන් තීරණය කරනවා ඉතින් මොනවා කරන්නද? ගහන ප්ලෑන් සේරම වතුරෙන් ඉතින්. ගම්මානේ එක තැනක තියෙනවා මතුවිත පානය කරන තැනක්. මෙතන ඉන්න කට්ටිය හොඳටම වෙරි මතෙන් තමයි ඉන්නේ. මෙතෙන්ට ඇවිල්ලා පොඩි සද්දයක් එහෙම දානවා. මිනිස්සු වෙරි වෙලා ඉන්න හින්දා මෙලෝදියක් තේරෙන්නේ නැහැ. කුමාරිකාව තීරණය කරනවා මේ පාර මේ මෝඩයට මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා බීපු මිනිස්සෙක්ගේ ඔළුවට ගල් කැටයක් ගහනවා. මේ බීපු මිනිස්සා හිතන්න පටන් ගන්නේ ජියන් තමයි ගැහුවේ කියලා. ඊට පස්සේ මෙයා මේ වලියට දාලා කුමාරිකාව ෂේප් එකේ මෙතනින් මාරු වෙලා යනවා. ජියනුත් කපටිය. ජියන් තීරණය කරනවා මට ආපොස්සට ගේමක් දුන්න නේද? හරි බලාගමු ඔයාද මමද කියලා. ආහා මං දැනගත්තා ඔයා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. ඔයා කියලා කියන්නේ හොරෙක්. අතෙන්ට මාව වැරදිකාරයට දාලා මගේ මූන්ටත් පයින් ගහලා ඊට පස්සේ මගේ කාමරයට ඇවිල්ලා මගේ බඩු මුට්ටු ටික අදින නේද හදන්නේ. මේකෝද රහගන් මං ගාව වටින දේවල් නැහැ. හැබැයි ඔයාට ඕනේ මාත් එක්ක සටන් කරන්නම්. ඒකට දැන් අවස්ථාව තියෙනවා. කොහොමද මං ඔයාට මෙතනින් පණ පිටින් යන්න දෙන්නේ නැහැ. මේ දෙන්න අතරේ පොඩි වලියක් යනවා. ජියන් ගොඩක් දක්ෂයි. දක්ෂ වුණාට සිවුමගේ තාක්ෂණය ගොඩක් දියුණුයි. මේ දෙන්න හොඳට ගහගන්න අවසානයේ සියුමගේ තාක්ෂණය පොඩ්ඩක් වැරදිලා මේ දෙන්නවම හිරවෙනවා. ඒ හිරවෙන්නෙත් සියුමගේ උගුලකට. ජියන් කල්පනා කරනවා එයාගේ ගුරුවරු ටික ආවට පස්සේ මම නම් බේරනවා. කරන් දෙයක් නෑ ඉතින් කුමරිය. ඔයාට සිද්ධ වෙන්නේ ඉතින් මගේ ගුරුවරු අතින් මැරුම් ගන්න. දැක්කනේ මගේ කට්ටිය තමයි හතරවට ඉන්නේ. ඔයාට සෙල්ලම් කරන්න බෑ. මං දැන්ටම දිනලා ඉවරයි. හැබැයි මෙතන ගුරුවරු ටික තීරණය කළා තියෙනවා ඔයාවත් එළියට ගන්නේ නෑ ජින්. මොකද ඔයා එකතු වෙලා තියෙනවා අපේ හතුරන් එක. අපේ ටීම් එකේ කෙනෙක් මේ වෙනකොට අතුරුදහන්. මොනවා වෙලාද දන්නේ නැහැ. ඔයා මෙතන කෙල්ලෙක් තියාගෙන එහෙම යනවා. ගුරුතුමනි ඔබ ඉන්නේ වැරදි වටා ගැනීමක. මම මේ කෙල්ල තියාගෙන හතර වටේ ගියේ නෑ. අනිත් එක එයා තමයි මගේ පස්සෙන් ආවේ. බොරු කියන්න එපා ජියන්. අපි දන්නවා සියරම ටික. ගමෙන් ආරංචි වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඉතින් ඔයයි ඔයාගේ හොඳම යාළුවයි ඕක ඇතුළටලා ඉන්න. සිවුමේ තීරණය කරනවා එයා ගාව තියෙන අහිංසකම භාවිතා කරලා ඒකෙන් ප්‍රයෝජනයක් කරගන්න. ගුරුවරුන්ට කියන්න පටන් ගන්නේ මම ඔය කිසිම දෙයකට සම්බන්ධ නෑ. සේරම ටික කළේ මෙයා තමයි. මෙයා මාව බලාත්කාරයෙන් තමයි තියාගත්තේ. මං ගොඩක් අහිංසක ගෑල්ලොමෙක් මාව නිදහස් කරන්න කියලා. හැබැයි ඉතින් ඔයිට වඩා නරේ නාවල තියෙන හින්දා මේ ගුරුවරු ටික තීරණය කරනවා අපි දන්නවා ඔයා කියන්නේ කවුද කියලා. ඒකෙන්ද දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔයාට සිද්ධ වෙන්නේ මෙයත් එක ඉන්න තමයි කියලා. ඇත්තටමයි මම මේ දැක්කමයි ගෑල්ලොමෙක් එච්චර චාටර් වෙනවා. දන්නවද වැඩක් කරගන්නව නම් කාටවක්කා බාල්තු වෙන්න එපා. තමන්ම කරගන්න ඕනේ. දැක්කනේ මං ලස්සන්ට මේක ලියාගත්ත හැටි. හැබැයි ඉතින් ඔයාව නම් මම ලියන්නේ නෑ. මොකද ඔයා මාව රැවට්ටුවා.
කුමාරිකව ආපොස්සර පොඩි හුරතල් පාර දාන්න පටන්ගන්න චියන්ට වේරගන්න කියලා කිව්වත් ගොඩල්ලකු අහිංස කමකින් චියෙන්න්න කියන්නේ ඔයා මට 64 මායන්තන්න දෙයන්නේ මමනං අහුවෙරිනේ ඕවට අහුවෙයි බීපු මිනිස්සුයි මස්කඩ කාරයුයි අනිත්තක ඔයා හිතාගෙන ඉදියට ඕක හුරතල් කියලා එච්චර හුරතලයක් නෑවතන මටත් පුළුවන් ඊට හොඳර කරන්න කරන්ගේ පණවිටි හොයාගන්න පුළුවන් වෙනවා මේ ටීම් එකට ටික වෙල්ලාවකින් කරන්නත් හම්බ වෙනවා හැබැයි ටීම් එකින් ඉදපු දෙන්නට ඕන වෙලා තියෙනවා කුමාරිකාව නැවත පාරක් හොයාගන්න ඒත් ඒකට විශාල කාලයක් ගැන හින්දා කරන් තීරණය කරනවා මේ දෙන්නව මෝහනය කරන්න ඊට පස්සේ අවශ්‍ය කරන විදියට මෙයාලව හසුරවන්න මේ වෙනකොට ටීම් එක පාලනය වෙන්නේ කුමාරිකාවට ඕන විදියට ඒක හරියන්නේ නැති හින්දා මේක සම්පූර්ණයෙන්ම මට ඕන විදියට පාලනය කරන්න කරන් තීරණය කරනවා කරන්ගේ ආදරවන්තිය තීරණය කරනවා මෙතන ජීයන්ව මරලා දාන්න හැබැයි කුමාරිකාව ඒක නතර කරලා කියන්න පටන් ගන්න එයා කියලා කියන්නේ නරක කෙනෙක් නෙමෙයි එයා කියන්නේ මෝඩයෙක් ඒකින්ද එයා මරන්න එපා එයා අහිංසකෙක් එයා මේ කිසිම දෙයක් දන්නේ නෑ අපේ මෙහෙයුමට එයා සම්බන්ධ නෑ ඔයා හැංකීම් පර වෙනවා වැඩි දන්නවද දැන් කරන් තමයි ටීම් එකේ අණ දෙන්නේ කරන් තීරණය කරනවා දසමහා දුෂ්ටයන්ගේ විද්වතාව අල්ලගන්න ඊට පස් මේ විද්වතාව මරණක තමයි එයාගේ සෙල්ලමේ අවසානය විද්වතාවත් අල්ලගෙන මෙතන පිටත් වෙලා යන්න හදනකොට දැනගන්නව කුමාරිකාව මේ වෙනකොට කරන් කරන්නේ හොඳ දෙයක් නෙමෙයි කුමාරිකාවට පක්ෂපාතීව ඉන්න එයාගේ ටීම් එකේ දෙන්නෙක් මේ වෙනකොට කරන් එයාගේ බලය භාවිතා කරලා මෝහනය කරලා තමයි තේන කියලා දැනගත්තට පස්සේ කුමාරිකාව තීරණය කරන මේක නතර කරන්න ඕනේ ඔයාලා මේ කරන්නේ පෞද්ගලික තරහක් පිරිමහන එක මේක වැරදි කියලා මේ දේ මේ විදිහට සිද්ධ වෙන්න නොදී කරන්ගේ ගෑල්ලම තීරණය කරනවා කුමාරිකාව මරලා දාන්න අන්න ඒ වෙලාවෙදී මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ මෙතෙන්ට එනවා දස මහයි දුෂ්ටයින් එයාලා තීරණය කරනවා දැන් ඉතින් ඔයාලා දැඟලු ඇති අපි මෙච්චර වෙලා බලාගෙන තමයි ඉතියේ දැන් අපි දන්නවා කුමාරිකාව කියන්නේ දුෂ්ටයෙක් නෙමෙයි කියලා ඔයාලා තමයි දුෂ්ටයෝ ඒක හින්දා දැම්මම අපේ කෙනාව අත්තරින්න එහෙම නැත්නම් අනතුරක් සිද්ධ වෙයි කියලා අනතුරක් සිද්ධ වෙයි ඉනාත් යනවා මං ඒ තමුල්ලත් ඒ ගහගන්නේ මං දන්නවා තමුල්ලට තියෙන දුර්ලභතාවය තමන්ගේ කෙනෙක් නැතිවෙයි කියලා තියෙන බය කියලා අර වෙලාවෙදී මම රඟපෑවා දුර්වලෙක් විදියට ඒකට හේතුව තමයි මට ඕන වුණා ඔයාලා මාව විශ්වාස කරන තත්වයකට පත් කරගන්න ඔයාලා කවදාවත් ඔයාලගේ කෙනෙක්ෙක් සටන් කරන්නේ දැන් මං ඒක තමයි කරන්නේ සටන් කරන්න ඔයාලගේම කෙනෙක් එක්ක ජීන්ගේ ගුරුවරු ටික තීරණය කරනවා කරන් එක සටන් කරන්න කියන්න පටන් ගන්නේ චින්ට ඉක්මන් කරන්න විද්වතත් එක්ක ගමන් කරන්න අපි ගාව ඉන්න හොඳම සටන්කරුවව අවදි කරන්න අපිට එයාව ඕන වෙයි ගමන් කරගෙන අතර ගන්න එපා අපි වෙන බලන්න එපා ඉක්මනින් ගමන් කරන්න කියලා ජින් හිතන්න පටන් ගන්නේ එහෙනම් ඒ මායා පටන්ලාව ඇත්තක් ඒකෙන් පුළුවන්කමක් තියෙනවා ඕනම කෙනෙක්ව තමන්ගේ වහලෙක් කරගන්න ඊට පස්සේ රූකඩ වගේ භාවිතා කරන්න පුළුවන් කතාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා කරන් එයාගේ බලය භාවිතා කරලා ජීන්ගේ ගුරුවරු ඔක්කොම වගේ මේ වෙනකොට තමන්ගේ වහලෙක් කරගෙන ඉවරයි ජීන්ට මේක හිතාගන්නවක්වත් බෑ කොහොම දේදේ සිද්ධ වෙන්නේ ජීන්ට ගොඩල්ලොකු දුකක් ඇති වෙනවා අම්මෙක් තාත්තෙක් නැතුව පවුලක් ඕන කට්ටිය මේ වෙනකොට සේරම වෙනස් වෙලා තියෙනවා එයා හිතන්නේ මගේ පවුල මකින් උදුරගත්තට ඔයාට වන්දි ගෙවන්න සිද්ධ වෙයි ඔයා කොහොමද දේ කරන්නේ තමුන් කියන්නේ රාස්සෙක් තමුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ජීන්ට මේ වෙලාවේදී කරන්න කිසිම දෙයක් නෑ දුවන එක ඇරෙන්න ජීන්ට තියෙන එකම බලාපොරොත්තුව තමයි මුහුද යට හංගලා ඉන්න එයාලගේ හොඳම සටන්කරුවා අපි ගාවට එනකොට ඔයා ගොඩක් දුර්වල වෙලා තමයි ඉතියේ මතක ඇතිනේ මම ඔයාගේ වම් අතට ප්‍රතිකාර කළා ඔයාගේ වම් අත කැඩිලා තිබුණේ ඔයා ටික මතකද ඔයා තාමත් ඒක ගැන හිතනවද ඔයා ඔය දැක්කේ එක දෙයක් විතරයි ඒක මට මහ ලොකු දෙයක් නෙමෙයි මගේ ශරීරය මගේ අස්ථි කොයිතරම් බිඳෙන්නේ නැද්ද කොයිතරම් කැඩෙන්නේ නැද්ද මගේ ආත්මය පවා වෙවුලන වේදනාවක් මට දැනෙන්නේ නැති ඒක තව කෙනෙකුට කියන්න බෑ මම හැමදාම වේදනාව වින්දා මම හැමදාම දුක් වින්දා හැබැයි ඒ හැම දෙයක්ම අදින් ඉවර කරන්න ඕනේ මම මගේ පොරොන්දුව ඉෂ්ට කරනවා මම ඔයාව මරනවා ඒක නතර කරන්න බෑ කාටවත් මේ දේ මේ විදිහට සිද්ධ වෙනකොට මෙතෙන්ට නායක ගුරුතුමා එනවා
නාය ගුරුතුමා ඇවිල්ලා මේ කට්ටියෝ බේරගන්නවා. ඊට පස්සේ තමන්ගේ සම්පූර්ණ බලය භාවිතා කළ පහරදිල කියන්න පටන්ගන්න ඉක්මන් කරන්න. ඉතුරු වෙලා තියෙන පොඩි වෙලා විතරයි. ඉක්මනින් අපේ ශූරයව අවධි කරන්න. එයට සිය අරගන්න. එහෙම උනුත් විතරයි ඔයාලට ජීවත්වෙන්න පුළුවන්. මේ වෙනකොට බිහිවෙච්ච හොඳම සටන්කරුව වන ඩෙන්ගුවාව අවධි කරනවා. ඩෙන්ගුවාට කුමාරිකාව කටුකිනිස්සාවක් ලරූකඩයක් වගේ භාවිතා කරනවා. බලය සම්පූර්ණම ලැබෙනවා. කරන් මේ වෙනකොට හැම ගුරුවරෙක්ම තමන්ගේ වහලෙක් කරගෙන ඉවරයි. හැබැයි තාම ඉතුරු වෙලා තියෙන්නේ පොඩි වෙලා විතරයි. කරන් තමන්ගේ බටන්ලා වාදනය කල්ලා ඩෙන්ගුවාවත් තමන්ගේ පැත්තර නම්ම ගන්න හදනකොට ෂෙන් තීරණය කරනවා මට තව පොඩි වෙලාවක් යව නතර කරගන්න පුළුවන් කියලා. කරන් එක සටන් කරන්න ටික වෙලා ෆයිට් කළ නතර කරගන්නවා. අන්න ඒ වෙලාවෙති ඩෙන්ගුවා අවදි වෙනවා. ඩෙන්ගුවා මෙතෙන්ට ආවට පස්සේ ඉතින් කරන්ගේ කට්ටියට මෙලෝදයක් කරගන්න බෑ. ජියන්ගේ ගුරුතුමාලා කොයි තරං උත්සා කලා ඩෙන්ගුවව නතර කරන්න හීරීමක්වත් කරන්න බැරි වෙනවා. ඩෙන්ගුවා එල්ලකරු පහරවල් වලට ජියන්ගේ ගුරුවරුන්ගේ අතපයවල තිබුණු අස්ති බිදෙනවා. කරන්ට දැන් සිද්ධ වෙන්නේ එයාගේ බට්නල්ලා වාදනය කර කර නයි නටවන්න තමයි. ඩෙන්කුවා ලංවෙන පටන්ගන්නවා කරන්කාවට. කරන් කල්පනා කරනවා දෙයනේ දැන් ඉතින් මට සිද්ධ වෙන්නේ දෙයු සීකරගන්න තමයි කියලා. අන්න ඒ වෙලාවෙති කරන්න බේරගන්නව මෙතෙන්ට ඇවිල්ලා කරන්ගේ ආදරවන්තිය. කරන් හිතන්නෑ ඒදේ ඒ විදියට සිද්ධ වේ කියලා. එල්ලකරු පහර හින්දා කරන්ගේ ආදරවන්තිය එතනම ජීවිතක්ෂයට පත්වෙනවා. කරන්ට හිතාගන්න බෑ ඒදේ ඒ විදියට කොහොමද සිද්ධ වුණේ කියලා. ඇගේ අන්තිම හුස්ම පිටවෙන්න ඉස්සෙල්ලා කියන්න පටන්ගනි කරන්ට එදා ඔයාමට යන්න දුන්නේ නෑ. අපි සටන් කළේ බඩගින්න වෙනුවෙන්. කෑම වෙනුවෙන් තමයි අපි සටන් කළේ. ඔයාට තිබුණා එදා මාව මරන්න. හැබැයි ඔයා මාව ඒ වෙලාවෙති මැරුවේ නෑ. ඔයා මට ඔයාගේ බඩගින්න ගැන හිතන් නැතුව ඔයාගේ කෑමක දුන්නා. මන්තන්නේ ඔයාගේ හිත ඇතුළි මොනවගේ වේදනාවක් තියෙන්න ඇත්ද කියලා. ඒත් එදා මම තීරණය කළා ඔයාව ආරක්ෂා කරන්න. මොකද ඔයාගේ බඩගින්න ගැන හිතන් නැතුවයි මගේ බඩගින්න නිව්වේ. අපි දෙන්න කළේ අපි දෙන්නට පවරපු රාජකාරිය. ඒත් අද මම ඒ අය ගෙවනවා කියලා කරන්ගේ ආදරවන්තිය කියන්න පටන් ගන්නවා. කතා පටන් ගන්නකොටම ඔයා පිරිමිළමෙක් දකින්න නැති කුඩා කාලෙම තමන්ගේ පවුල අහිමි වෙලා යන කරන් හිතන්න පටන් ගත්තේ වෛරය තමයි හොඳම කියලා. කරන්ගේ හිත ඇතුළේ ගොඩක් ලොකු අන්ධකාරයක් තිබුණේ. අන්ධකාරය දුරු කරන්න තවත් අන්ධකාරයකට බෑ. කරන් දැක්ක එකම ආලෝකය තමයි එයාගේ ආදරය. දැන් මේ වෙලාවෙති ඒකත් නැති වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම කරන්ව මුළු අන්ධකාරයෙන්ම වහගන්න පටන් ගන්නවා. කරන් තීරණය කරනවා මරණය දක්වා සටන් කරන්න. කරුණු නතර කරගන්න මේ වෙලාවෙති ගොඩක් අමාරු වෙනවා. ඒ වෙලාවෙති ජියන් තීරණය කරනවා තමන්ගේ බලය උපරිමයෙන් පාලනය කරන්න මරණය දක්වාම. ජියන්ගේ ශක්තිය ගොඩක් වැඩි. කරන් තුවාල වෙලා ඉන්න හින්දා කරන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ මේ පාර ජියන්න නතර කරගන්න. කරන් තීරණය කරනවා දැන් ඉතින් මටත් යන්න කාලේ හරි කියලා ඒ ළඟ තිබුණු වැවට පනින්න එයාගේ ආදරවන්තියවත් අරගෙන. කරන්ගේ මරණය සමග හැමතියක්ම හරියනවා. නැවත පාරක් හැකියාව ලැබෙනවා ජියන්ගේ ගුරුවරුන්ට යථා තත්ත්වයට එන්න. සම්පූර්ණ බලය භාවිතා කරපු හින්දා ජියන්ට සතිගානක් එක දිගට ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා. කලින් තිබුණු ශක්තිය ලබා ගන්න. සියුම යන්න ඉස්සෙල්ලා එයාගාව තිබුණු කැරලි කඩුව ලබා දීලා යනවා ජියන්ට නැවත පාරක් ඔයාව හම්බ වෙන්නම් කියලා. ජියන්ටත් ගොඩල්ලොක දුකක් තමයි තියෙන්නේ සියුම යන එක. සියුමිටත් පොඩි නෙක්ලස් එකක් ලබා දීලා කියන්නේ මං ආපහු සැරයක් ඔයව අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා කියලා. ඉතින් ඔන්න ඔතනින් මේ ලස්සන කතාව ඉවර වෙනවා. ඔයාට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යයෙන් මට පහලින් කමෙන්ට් කරන්න. ඔයත් තාමත් මගේ YouTube channel එක subscribe කරන්න. පළවෙනි subscribe button එක දැන් මෙතන click කරලා subscribe කරන්න. ඒත් පුංචි bell icon එක all කරොත් එමඩ දාපුවම ඔයාගේ ළඟටම notification එක ගෙන ගන්නව. මේ වගේ තවත් ලස්සන කතාන් අපි එක්මනින් මුණ ගැමු. එතකන් අදවස් ඔයාට සුබම සුබ දවසක්.